Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ මම ඔයාලට අරන් ආවේ කොහොමද Facebook page එකක් කොහොමද create කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලගේ මේ මම දෙන දැනුම තියෙනවා නම් ඔයාලට මේක Facebook page එක හරියටම create කරගන්න පුළුවන්. දැකලා තියෙනවා Facebook එක උඩ පල්ලට යද්දි කට්ටිය Facebook page දාලා තියෙනවා. ඔයාලා create කරන Facebook videos create කරන photos create කරන post create කරන ඒ වගේ ඔයාලටත් පුළුවන්. මුදල් උපයන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද නිවැරදිවම හරියටම Facebook page එකක් හරියටම create කරගන්න කියලා. ඉතින් මම මෙතනදී Facebook එකක් තියෙනවා. තව Facebook Lite එකක් තියෙනවා. මම ඒ Facebook එකකින් තමයි හදන්නේ. Facebook Lite එකෙන් හදන්නේ නැහැ. මෙන්න මේ ඇප් එකෙන් තමයි මම අද හදන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම Facebook එකට යන්න. තුටි ගෑනු ළමෙක් වගේ ලස්සනට අදින්න කැමති. මෙතන දැන් ගෑනු ළමයින්ට මේ පාර ස්ටයිල් 365 අපි ලස්සන. මේ තියෙන දැන් ඔව්ව තමයි. දැන් ඔය දැක්කට දැන් වලට අහු නැති මේ තියෙන දැන් මේ ස්ටයිල් මේ දැන් මේකත් Facebook page එකක්. එතකොට මේවත් Facebook page. ඔව්. එතකොට මේවා ස්ටෝරි දාලා තියෙන්නේ. හරිද? හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද නිවැරදිවම හදාගන්නේ කියලා. මෙන්න මෙතනින් ඔයාලගේ දැන් මෙතන මගේ මෙන්න මෙතන මේ ඉරිකැලි තුනක් පේනවද මේ පොන්චියට? පේනවද? ඔයාලගේ එක මෙන්න මේ හරියට ඇති. මෙන්න සමහර අයගේව මෙන්න මෙතනක් තියෙනවා. සමහර අයගේ මෙතන තියෙනවා. මගේ එක තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් ඔන්න ඔකවා ක්ලික් කරගන්න. ඊපස්සේ ඔහම ආවට පස්සේ චුට්ටක් යටට ගියම see more කියලා තියෙනව නේද? ඕක ක්ලික් කරගන්න. ඊට පස්සේ චුට්ටක් දැන් යටට යන්න. ඊපස්සේ මෙතන දැන් ඔයාලට පේනවා memories, save, release, marketplace, find friends, fields, events, groups, avatar, birthdays ඔය වගේ ඔය එකී දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔතන මේ කෝඩියත් එක්ක තියනවා නේද page කියලා. මෙන්න මේක ඕකවා ක්ලික් කරගන්න. පස්සේ මෙතනින් මේ දැන් මම මෙතන Facebook page දෙකක් විතර හදලා තියෙනවා. දෙකක් හදලා තියෙනවා. දැන් මම උතනින් මෙන්න මේ විතර උඩ මේ තියෙන මෙන්න මෙතන create කියලා එකක් තියනවා නේද? ඕකවා ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනදි දැන් create a new page ඒක තමයි දැන් මම මේ create a new page නේ මම page එකක් නේ දැන් හදන්න යන්නේ. ඒතකොට එතන ටික් එක වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මේ නිල් පාටට තියෙන next කියන එක දෙන්න. ඊපස්සේ මෙතනදී ඔයාලට Facebook page එකේ නමක් දාන්න ඕනේ. ඉතින් මම මෙතනදී මගේ YouTube channel එකේ නම දානවා. මේ විදිහට ඔයාලා හරියටම ඔයාගේ නම ඔයාගේ Facebook page එකේ නම හරියටම type කරන්න. මොකද මේක change කරන්න බෑ. ඒකත් ඔයාලට කියන්න ඕනේ. පස්සේ ඕන ඔය විදිහට දුන්නාට පස්සේ දැන් මේ නිල් පාට තියෙන next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් පස්සේ එනවා what the category best registration SP textbook. ඉතින් මේකේ ඔයාලට මේක වැදගත් මේක යන්නේ මොකෙන්ද කියලා අහනවා. එතකොට දැන් මම මෙතන ගොඩක් කට්ටිය දෙන්නේ digital create කියන එක. digital creator කියන එක තමයි ගොඩක් කට්ටිය දෙන්නේ. ඒක තමයි දැන් ටිකක් viral වගේ ගිහිල්ලා තියෙන්නේ. මම ඒ නිසා ඒකම දෙනවා. digital creator කෙනෙක් නම් ඒකවා දෙන්න ඕනේ. මෙන්න මෙතනින් digital creator කියලා ගහුවාම මෙන්න මෙතනින් එනවා. ඕකම ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන මෙතන create කියන එක දෙන්න. ඊට විදිහට චුට්ටක් load වෙනවා. ඊපස්සේ මෙන්න මෙතනිනුත් මේක page health එක මෙතන next then හරි දැන්ට page health එක සාමාන්‍ය තත්ත්වයක තියෙන. දැන් මෙතන page එකේ දාන්න ඕනේ DP. ඒ කියන්නේ ඔයාලගේ WhatsApp එකේ දාන DP දෙක page එකේ profile picture එක දාන්න ඕනේ.
දැන් මෙතන මේ කැමරා අයිකන් එක මම මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. පස්සේ වාගේ කෙලින්ම යන්නේ ගෑලරි එකට. ඉතින් ඔයාලට මෙති අක් දාගන්න පුළුවන්. දැන් මම මේ විදිහට චුට්ටක් හොයලා දාගන්නවා එක. දැන්ට මම නිකන් එකක් දාගන්නම්කෝ ඔයාලට. දැන් ලැබෙන්නේ මේ පේජ් එකේ මේකේ දැන් මේ වීඩියෝ එකේ thumbnail එක මම මේ විදිහට දාගන්න. ඊපස්සේ ඔන්න ඔය විදිහට ලෝඩ් වෙන. ඊපස්සේ ඔයාගේ පේජ් එකේ බැනර් එකෙත් එතන ෆොටෝ අයිකන් එක ක්ලික් කරලා ඊට කලින් දාපු වීඩියෝ එකේ thumbnail එක මම මේකට දාගන්න. මේක චේන්ජ් කරගන්න පුළුවන් ඔයාලට. ඊපස්සේ ඔකත් මෙන්න මේ විදිහට ආවා. ඔන්න දැන් මේ දෙක හරියි. ඊපස්සේ ඔක දුන්නාට පස්සේ ඔය ටික කරාට පස්සේ ඔයා මෙතන next මෙන්න මේ යට තියෙන නිල් පාට icon එක දෙන්න. සායි පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ මේ ඔයාගේ page එක invite කරන්න ඕනේ නම් මේක දැන් මගේ ඉන්නවා කට්ටිය මගේ ඔයාලගේ Facebook එකේ friendsලා ඒක ඒ අයට invite කරන්න ඕනේ නම් ඒක invite කරන්න පුළුවන්. ඕනේ නැත්තම් මෙන්න මෙතන next කියන එක දෙන්න මම invite කරන්නේ. ඒ නිසා මම next කියන එක දුන්නා. ඊපස්සේ මෙතෙන් about page එකේ විස්තර ටික තියෙනවා. ඊපස්සේ ඔයාගේ profile එක දැන් මගේ profile එක තියෙනවා. ඔය ටික තමයි මෙතනින් මොනවද චුට්ටක් කියලා බලලා ඔයාලගේ මේව ටික හරිනම් මෙතනින් done කියන එක දෙන්න. ඊපස්සේ switch to SP textbook කියලා වගේ page එක switch වෙනවා. ඔන්න දැන් මම page එක හදලා ඉවරයි. ටික හදලා අවසන්. ඉතින් මේ ඔයාගේ මෙතනින් use the mobiles no thanks කියන එක උඩින් දෙන්න. go back මෙතනින් okay use data කියන එක දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් load වෙනවා. ඊපස්සේ ඔයා මෙතනින් මම මේ විදිහට back වෙලා ආයි මම යනවා Facebook එකට. මේ විදිහට හැදිලා තියෙනවා ඔයාගේ Facebook page එක. ඉතින් මේකේ page එකෙන් ඔයාලට මෙතන වීඩියෝ බලන්න බෑ. හැබැයි ඔයාලා මේ වගේ post නම් බලන්න පුළුවන්. මේ විදිහට වීඩියෝ ඉන්නේ නැහැ. හරිද? හරි. දැන් මෙන්න මෙතනින් දැන් මේ ඊටි තුන ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් මේ දැන් ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න ඕනේ නම් මෙන්න මෙතන මේ ඊටි තුන ක්ලික් කරලා මෙන්න මෙතන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න. ඊපස්සේ ඉතින් චුට්ටක් ලෝඩ් වෙනවා. ඉතින් දැන්ට මම ඒකට යන්නේ. දැන් අපි බලමු අපේ page එකට ගිහිල්ලා page එකේ තත්ත්වය මොකද්ද කියලා. මේකට මෙතනින් මෙන්න එක දෙන්න. තාම මම මේ මොකද දැම්මේ නැහැ. දැන් හදපු ගාමනේ. ඔන්න ඉතින් තමයි මේක තියෙන්නේ. ඔන්න තියෙන අපේ page එක. මෙතනින් නම් පෙන්නනවා. මෙතනින් followers-ලා පෙන්නනවා. මෙතනින් ඔයාලට ඕන දැන් Facebook page එකට කොහොමද ආවි? දැන් මෙතනින් මොකද මේ දාලානේ තියෙන්නේ. ඔන්න විදිහට තියෙනවා. ඉතින් මේකට ඔයාලා දැන් හිතනවා මේක පැහැදිලි වුණා ඇති කියලා. ඔන්න විදිහට back වෙලා ඔන්න තියෙනවා. එතන දැන් මේක create story එක දාන්න එපා. මම කියනවා. මේක දැන් ඔයාලට switch කරගන්න ඕනේ. දැන් මෙතන මම මේකට මේව කරගන්න ඕන මගේ ඊළඟ හදපු Facebook page එකට යනවා. ඒ විදිහට Facebook page එකට යනවා. දැන් මෙතනින්
ස්විච් කරගන්න ඕනේ නම් දැන් ඔයාගේ අනිත් Facebook page තියෙනවා නම් මෙතනින් පෙන්නනවා. දැන් මගේ profile එකට යන්න ඕන නම් මම මගේ profile එක ක්ලික් කරාම මෙතනින් වගේ තිබ්බ වගේම මේ විදිහට ස්විච් වෙලා යනවා. දැක්කද? දැන් ඔයාට ආයේ අර එකට ඔයාගේ Facebook page එකට යන්න ඕන නම් මෙතන මේ ඩොට් තුන ක්ලික් කරලා මෙන්න මෙතන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා ඉතින් ඔයාගේ මේක එනවා. එතකොට එතනින් බලලා ඔයාගේ ඕන එක මෙයා වුණාට පස්සේ ඒකෙන් ස්විච් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි Facebook page එකක් හරියටම ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් මේක මම step by step කියලා දුන්නා. මම හිතනවා ඔයාලට වැදගත් වුණා ඇති කියලා මේ වීඩියෝ එකත්. ඔයාලට වැදගත් වුණා නම් මම තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා එකතු වෙනවා කියනවා. වීඩියෝ එක like කරන්න. comment අඩුපාඩු තියෙනවා නම් comment කරන්න. යාළුවන්ට බලන්නත් share කරන්න. මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේ කොහොමද අප්ඩේට් කරගන්න කියලා මම කියනවා. සමහර අය දන්නේ බලා ගන්න පොඩ්ඩක් බලනවා නම් මේ Play Store එකට යන්න ඔයා. Play Store එකට ගිහලා මෙතන යට තියෙන search එක ක්ලික් කරන්න. ඊපස්සේ මෙතන Facebook කියන එක ක්ලික් කරන්න. ඉතින් දැන් මගේ Facebook එක අප්ඩේට් කරලා නැහැ. මෙතන අප්ඩේට් කරන්න. ඒක අප්ඩේට් කරා මෙතන අප්ඩේට් වුණාට පස්සේ ඔයාගේ වැඩේ කරන්න කියලා මම කියනවා. මම පස්සේ අප්ඩේට් කරගන්නවා මගේ Facebook page එක. දැන්ට මම කැන්සල් කරනවා. ඉතින් මේ තමයි Facebook page එක අප්ඩේට් කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකත් වැදගත් වුණා ඇති කියලා. එහෙනම් මම අදට යනවා. මෙයාගේ වීඩියෝස් බලන්න subscribe කරලා තියාගන්න. අපේ අලුත්ම page එක දැන් ඔයාලා දැක්ක ඇති SP Techbook page එකත් follow කරලා තියාගන්න. ඒකෙත් මේ වගේ වීඩියෝස් හරිවාරයෙන්ම වැටෙනවා. ඒ නිසා ඒ page එකත් follow කරලා තියාගන්න. SP Techbook page එකත් follow කරලා තියාගන්න. එහෙනම් මම අදට යනවා. එහෙනම් සුබ දවසක්. Thank you for watching.